අවසරයි ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ තමයි අපි ගොඩක් ආසාවෙන් තැන තෝරගන්නවා හරි ඒ තැනකට යනවා හරි පස්සේ කාලෙක ඒ තැන එපා වෙනවා. සමහර සිද්ධීන් හින්දා සමහර මිනිසුන්ගේ ක්‍රියාවන් හින්දා එපා වෙනවා කලකිරෙනවා. ඒ වගේ වෙලාවක ඒ දේවල් ඉවසගෙන ඒ වෙලාවේ මුණ දෙන්නේ කොහොමද? ඒවල සතුටින් ඒක පළවෙනි එක තමයි දවා කිව්වේ. අපි සමහර තැනකට ආසාවෙන් යනවා. මෙහෙට එහෙම ආපු එකද. හරිද? ඊට පස්සේ කාලයක් යද්දි මොකද වෙන්නේ? එපා වෙනවා. ඒකේ ඔයා ඉගෙන ගන්න දේ මොකද්ද? දැන් එහෙම සිද්ධියක් වුණාම ඔයා මොකද්ද ඉගෙන ගන්න? ඔයා ආසාවෙන් යනවනම් ඔයා තේරුම් ගන්න මට මේක එපා වෙන්න වැඩි දවසක් යන්නේ නෑ. ඔය යාළු වෙච්ච එක උනත් එහෙම තමයි. දැන් අපි කට්ටියත් ආසාවෙන් යාළු වෙන්නේ. හැබැයි ඕක ආසාවෙන් යාළුට වගේම එපා වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. ඒක ලෝක ධර්මතාවයක්. ඒක තැන කවුලක් නෙවෙයි. මොකද ධර්මතාවයක් කියන්නේ. ඒක වෙන්නේ ඒ විදිහට තමයි. දැන් මේ කැමරා එක පාවිච්චි කරනනේ මෙයා. දැන් මේකේ බැටරිය charge වෙන සම්භාවිතාවයද තියෙන බහින සම්භාවිතාවද? බහිනවා. එතකොට මේක පටන් ගන්නකොට තියෙන්නේ මොකද full charge එකේ. full charge එකේ තියෙනකොටම තේරුම් ගන්න ඕන දැන් බහැලා යන්න තමයි මෙතන ඉඳලාම හදන්නේ කියලා. මං කියන කතාව තේරුණේ? අපි කාත් එක්ක හරි යාළු වෙනකොටම තේරුම් ගන්න ඕන ඊළඟට තියෙන්නේ මොකද්ද? තරහ වෙන්න තමයි සම්භාවිතාවය. අපි තැනකට පැහැදෙනකොටම තේරුම් ගන්න ඕන මොකද්ද? අපහදින්න තමයි ඊළඟට අපේ හිත තියෙන්නේ. දැන් කවුරුහරි මේ දිනුව කියමුකෝ. ඒ දිනන්නේ යාට තියෙන විශ්වාසයට යා රට හදයි කියලානේ. හැබැයි වෙන්න ආරංචි වෙන්න තියෙන්නේ මොකද්ද වැඩිපුර? එයාගේ බලාපොරොත්තු කැඩෙන්න තමයි තියෙන්නේ. ඒක තමයි ලෝක ස්වභාවය. එක දෙකත්තකට වෙන්න පුළුවන්. දැන් අපි යනවා විශ්වාසයෙන්. ඒ විශ්වාසයෙන් යනකොට ඒ විශ්වාසය තව වැඩි වෙන්නත් පුළුවන්. ඒත් වෙනස් වෙනවා. විශ්වාසය තව අඩු වෙන්න කොච්චර වැඩි වුණත් උපරිම තැනකට එනවනේ. අයිත් එතන ඉඳලා මොකද්ද වෙන්නේ? අයිත් එක්ක මෙහෙම යන්න ඕනේ මෙහෙම යන්න ඕනේ. උපරිම තැනට ආවට පස්සේ එක්ක ඒකාකාරී ප්‍රවේගයෙන් යන්න ඕනේ. එහෙම ඒවත් එන්න පුළුවන්. හැබැයි වැඩිපුරම වෙන්නේ මොකද්ද? උඩට ගිහිල්ලා පහළට යන එක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඔයා එක තැනකට විතරක් පොදු ධර්මයක් නෙවෙයි. ඔයා ආයතනයක වැඩ කරන්න ගියත්, කසාද බඳින්න ගියත් හැම තැනකදී කවුරු යාළුවෙක් හම්බුණත් හම්බ වෙනකොටම තේරුම් ගන්න ඕන මිත්‍ර වෙනවා නම් තරහ වෙන්නත් වැඩි කාලයක් යන්නේ නැහැ කියලා. ඒ තේරුම් ගැනීම. ඒ තේරුම් ගත්තාම මොකද්ද වෙන්නේ? අපිට එතනින් පස්සේ තරහ වුණා කියලා ප්‍රශ්නකුත් අපි ඒක කලින් තේරුම් අරන් හිටියේ. ආසාවෙන් ගියයි කියලා ප්‍රශ්නකුත් අපි දන්නවා දැන් ඊට පස්සේ ඒ ආසාව නැති වෙයි. අපේ විශ්වාසය නැති වෙන දේවල් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ ඊළඟට. ඒතර ඒව නැති වුණාට පස්සේ අපි ඒක කලින් තේරුම් අරගෙන. ඒ නිසා ජීවිතය කියන්නේ මොකද්ද? මේ ස්වභාව දහම් වෙන විදි තියෙනවනේ. ඒ වෙන විදි තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම තමයි හිතට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. තේරුම් ගත්තේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? හිතට කිසිම නිදහසක් නැහැ. ඇයි? හැමතිස්සෙම අපි රිද්මයෙන් පිට තමයි කල්පනා කරන්නේ. මේ ලෝකයේ වැඩ කරන රිද්මයක් තියෙනවා. ඒ මං කිව්ව විදිහට තමයි වැඩ කරන්නේ. ඉපදිච්ච දවසේම තමයි අපි මැරෙන්න තීරණය වුනේ. අම්මගේ බඩට ආපු වෙලාවෙම අපේ මරණය තමයි ඊළඟට වෙන්නේ. ඉතින් මරණය කරා නෙමෙයි අපි හැමෝම යන්නේ. ජීවත් වීම කරා යන්නේ නැහැනේ. එන්න වයසට යනවා මිසක් තරුණ වෙන්නේ නැහැනේ. ඒවට කියන රිද්ම් එකකට වෙන්නේ. මොකද්ද වෙන්නේ? ඒ වගේ හැමදේම යාළුකම්, මිත්‍රකම්, වෛරය, ප්‍රේමය හැම එකම රිද්ම් එකකට වෙන්නේ. එතකොට අපි කාට හරි වෛරයෙන් ඉන්නවනේ ඒක අනිත් පැත්ත මොකද්ද? අපි යට ඊළඟට අපි යත් එක යාළු වෙන්න සම්භාවිතාවයක් තියෙනවා. දැන් අපි කාට හරි තරහින් ඉන්නවනේ අපි අනිවාර්යෙන් තා ටික කාලයක් යනකොට අපි හොඳ යාළුවෙක් වෙන්නත් පුළුවන්. අපි හොඳ යාළුවෙක් කියලා ඉන්නවනම් පරම තරහකාරයෙක් වෙන්න ඔහොම ඔය ලෝකේ වෙලා නැද්ද? එතකොට අපි යන තරහකාරය වෙලා ඉන්න වෙලාවේ තමයි අපි එයාට මොකද්ද? අතොලෙන් හැඟවිච්ච ලව් එකක් තියෙන. ඒක ඔයාලට පේන්නේ නැහැ. එයාට ලව් එකේ හින්දා තමයි අත් එක තරහ ගිහිල්ලා තියෙන්නේ. දැන් සමහර අන්න කුමාරත් එක පට්ටම තරහයි. පස්සේ කාලෙක යනකොට අර දැන් හොඳ කියන මිනිස්සුන්ට අතට හොඳ කියන්න පුළුවන්. දැන් හොඳ කිය නෑව අපි තමයි යෝකට ඡන්දෙ දුන්නේ කියලා බැටමෙන යනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් ඒව ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒක එහෙම තමයි. දැන් අපි වයසට යන එක ගැන කලබල වෙන්නේ නැහැ නේ අයියේ. ඒක එහෙම තමයි. ඒක නේ හිතලා වැඩක් නැහැ. දේවා කොහෙට හරි ආසාවෙන් යනකොටම අයිත් ඒ වෙලාවෙම යනකොටම තේරුම් ගන්න මගේ මේක ඊට පස්සේ අඩු වෙන්න තමයි තියෙන්නේ. ඒක උනා ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද?